හරි පුතේ. ආයිබෝවන් ජයලා හැමෝටම අපි ආවර්තිතා වගුව සම්බන්ධයෙන් චුට්ටක් කතා කරමු. එතකොට ඔයාලට ආවර්තිතා වගුව සම්බන්ධයෙන් එන ප්‍රශ්නකට උත්තර ලියන්න පුළුවන්. මම ආවර්තිතා වගුවෙන් පටන් ගන්නම්. ඔයාලා කියමු ආවර්තිතා වගුව මාත් එක්කම කියන්න. හයිඩ්‍රජන් ඊට පස්සේ හම් වෙන්නේ හීලියම්, ලිතියම්, बेरिलियम, बोरोन, कार्बन, नाइट्रोजन, ऑक्सीजन, फ्लोरीन, नियोन. මෙතනම ලියනවා හීලියම්. ඊට පස්සේ කවුද ඉන්නේ? ඊළඟට ඉන්නවා සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන, පොටෑසියම්, කැල්සියම්. ඔන්න ඔයා දන්නවා ආවර්ත වගුවේ තියෙන මූලද්‍රව්‍ය ටික තමයි අපි සාකච්ඡා කරේ. හරි. ඔය ලිව්වේ. හරි. දැන් බලමු මේ අපිට මොනවද මේක කරන්න පුළුවන් කියලා. හරි. මේ හරහට තියෙන්නේ මේවා හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, පොටෑසියම්, කැල්සියම්. මේ හරහට තියෙන ඒවාට කියනවා අපි ආවර්ත කියලා. මේ ලියන්න ආවර්ත. ඒවා අපි ලියන්නේ අර හින්දු වරාබි ඉලක්කම්. නේද? 1 2 3 4 අපි කතා කරන එකේ තියෙනවා හතරක් අපි ඉගෙන ගන්නවා. හරි. අපි හතරක් ඉගෙන ගන්නවා අපි ආවර්ත. ඊට පස්සේ මේ සිරස්ව තියෙන්නේ හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්. ඔය වගේ සිරස්ව තියෙන අයට කියනවා කාණ්ඩ කියලා. සිරස්ව තියෙන අයට කියනවා කවුද පුතේ? කාණ්ඩ. මෙයා පළවෙනි කාණ්ඩය. මේ බෙරිලියම් සහ මැග්නීසියම්, කැල්සියම් කියන්නේ දෙවෙනි කාණ්ඩය. මෙයා තුන්වෙනි කාණ්ඩය. කාබන්, සිලිකන් කියන්නේ හතරවෙනි කාණ්ඩය. මෙයා පස්වෙනි කාණ්ඩය. මෙයා හයවෙනි කාණ්ඩය. මෙයා හත්වෙනි කාණ්ඩය. මෙයා අටවෙනි කාණ්ඩය. එහෙම නැත්නම් බිඳුව කාණ්ඩය කියනවා. එහෙමත් නැත්නම් උච්ච වායු කාණ්ඩය කියලා කියනවා. නිෂ්ක්‍රීය කියන්නේ නෑ දැන් ඉස්සර කිව්වා. හරි. එතකොට ඔන්න අපි දැන් ඔයත් එක්ක මේ ලියලා තියෙන්නේ හයිඩ්‍රජන් ඉඳලා කැල්සියම් දක්වා අපිට සාකච්ඡා කරන්න තියෙන මූලද්‍රව්‍ය 20 මේවාට ලියන්නේ. එතකොට මෙයාගේ තව එකක් ඔයා දන්නවා මේ මෙතනින් අපි පඩි පෙළක් ගැහුවොත් එහෙම මෙන්න මෙහෙම පඩි පෙළක් ගැහුවාම ඔය පඩි පෙළෙන් මෙන්න මේ පැත්තේ ඉන්න කට්ටියට කියනවා අපි ලෝහ කියලා. ඔය පඩි පෙළෙන් දකුණු පැත්තේ ඉන්න අයට කියනවා කවුරු කියලාද? අලෝහ කියලා. හරිනේ. පඩි පෙළෙන් මේ පැත්තේ ඉන්න කට්ටිය ලෝහ, පඩි පෙළෙන් දකුණු පැත්තේ ඉන්න කට්ටිය කවුද? අලෝහ. සාමාන්‍ය ලෝහ තියනවලු 80ක් විතර. එහෙනම් ඉතින් අලෝහ තියෙන 100ට කීයක් විතරද? 20ක් විතරනේ. දැන් මේක බලපුවම පේන නම් මේ පැත්ත පොඩ්ඩයි ලෝහ පොඩ්ඩයි අලෝහ වැඩි වගේනේ. ඉතින් අපි කතා කරන්නේ 20 විතරනේ. තව මේකේ මැද්දේ තියෙනවනේ මූලද්‍රව්‍ය විශාල ප්‍රමාණය. ඒ නිසා අපි කතා කරන ටිකේ පොඩ්ඩයි වගේ පේන්නේ. නමුත් ලෝහ තියෙනවා 80ක්, අලෝහ තියෙනවා 100ට. එතකොට 20ක්. ඒක හරි. ඒ වගේම තමයි මේගොල්ලොම පිහිටවල තියෙන මෙයා පළවෙනිය. මෙයා දෙවෙනිය. 3 4 5 යන ආදි වශයෙන් තියෙන මේ 20 දක්වා. මේ පිහිටවල තියෙන මේගොල්ලන්ගේ පරමාණුක ක්‍රමාංකයයි ඔන්න මම ලියනවා පරමාණුක ක්‍රමාංකයයි අනික මොකක්ද දන්නවද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසයයි පදනම් කරගෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඔය දෙන්න පදනම් කරගෙන තමයි මේ ආවර්තිතාවගේ මූලද්‍රව්‍ය ටික මේ තැන්වල පිහිටවල තියෙන්නේ. හරි. මේ තැන්වල පිහිටවල තියෙන්නේ මේගොල්ලන්ගේ මේ පරමාණු ක්‍රමාංකය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පදනම් කරගෙන. හරි. දැන් මේ පරමාණු ක්‍රමාංක ටිකට ගැලපෙන්න තමයි මේගොල්ලෝ මේ 1 2 3 4 කියලා 20 දක්වා තියෙන්නේ. එහෙනම් නිකන් මේ පරමාණු ක්‍රමාංකයේ අර්ථ දැක්වීමක් නෙවෙයි. මෙහෙනම් මේ මුලින්ම ඉන්නේ හයිඩ්‍රජන්නේ. එහෙනම් හයිඩ්‍රජන්ගේ පරමාණු ක්‍රමාංකය කීයද? 1යි. හීලියම්ගේ කීයද? 2යි. ඒ දෙවෙනි යන්නේ. නැවත කියනවා පරමාණු ක්‍රමාංක අර්ධ දැක්වීම නෙවෙයි. එහෙනම් මේ
පරමාණු ක්‍රමාංකයට තමයි එහෙනම් ගැලපෙන්නේ මේගොල්ලෝ දාලා තියෙන්නේ. මම කියන්නම් ඒත් එක්කම මොකද්ද මේ පරමාණුක ක්‍රමාංකය කියන්නේ? පරමාණුක ක්‍රමාංකය කියන්නේ මේ හයිඩ්‍රජන් කියන කෙනා නම් එයාගේ න්‍යෂ්ටි ඇතුලේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව. එහෙනම් හයිඩ්‍රජන්ගේ ප්‍රෝටෝන 1යි. එයා එතකොට පළවෙනියා. හරිනේ? right. හීලියම්ගේ ප්‍රෝටෝන 2යි. එයා දෙවෙනියා. ඇත්තට මේ පරමාණු ක්‍රමාංකය. එහෙනම් දැන් වාට ලේසි මෙයාගේ ඔන්න කියන්න. මෙයා පළවෙනියා පරමාණු ක්‍රමාංක 1යි ප්‍රෝටෝන 1යි. මෙයා මේ දෙවෙනියා එයාගේ ප්‍රෝටෝන 2ක් තියෙනවා පරමාණු ක්‍රමාංකය 2යි. මෙයා තුන්වෙනියා මෙයාගේ ප්‍රෝටෝන 3ක් තියෙනවා ප්‍රෝටෝන 3ක් නම් පරමාණු ක්‍රමාංකය 3යි. ඔන්න දැන් කියන්න පුළුවන්. 4යි ප්‍රෝටෝන 4යි ඒ නිසා පරමාණු ක්‍රමාංකය 4යි. බෝරෝන් 4 වෙනියනේ 1 2 3 4 5යි sorry 5 වෙනියා. එහෙනම් මෙයාගේ පරමාණු ක්‍රමාංකය 5 වෙන්න හේතුව මෙයාගේ තියෙනවා ප්‍රෝටෝන කීයක්ද 5. දැන් වැඩේ හරිනේ. එහෙනම් අපි කෙලින්ම මෙන්න මෙයාට බලන්න මෙයා කී වෙනියද කියලා ක්ලෝරින් කියන එකන හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් ගත්තාම මෙයා 17 වෙනියා. එහෙනම් මෙයාගේ පරමාණු ක්‍රමාංකය 17යි ප්‍රෝටෝනක් තියෙනවා පුතේ 17ක් ප්‍රෝටෝනක් 17යි. ඒ වගේම තමයි මේ ක්ලෝරින් කියන කෙනාගේ මොකක්ද තියෙන්නේ දන්නවද? ක්ලෝරින් කියන කෙනාගේ උනත් කවුරුණත් කමක් නැහැ. මේගොල්ලෝ විද්‍යුත් වශයෙන් උදාසීන හින්දා ප්‍රෝටෝන ගාන සමානයි ඉලෙක්ට්‍රෝන ගානට. එහෙනම් ප්‍රෝටෝන 17යි නම් මෙයාගේ ඉලෙක්ට්‍රෝනක් තියෙනවා කීයක්ද? 17ක් තියෙනවා. දැන් ප්‍රෝටෝන ධනාරෝපිතයිනේ. එහෙනම් ධන 17ක් කියමුකෝ අපි. ඉලෙක්ට්‍රෝන 17යිනේ. එයා ඍණාරෝපිතයි. එහෙනම් බලන්න ධන ඍණ සමානව තියෙන්නේ. ඉතින් ඔන්න අපි කියනවා මෙයා විද්‍යුත් වශයෙන් උදාසීනයි කියලා. ඔය වගේ එහෙනම් අපිට කියන්න පුළුවන් තව එකෙක් අපි කතා කරමු. කැල්සියම්. මෙයා කී වෙනියද? 20 වෙනියා. එහෙනම් මෙයාගේ ප්‍රෝටෝන කීයක් තියෙනවද? 20ක් තියෙනවා. පරමාණු ක්‍රමාංකය 20යි. එතකොට ඉලෙක්ට්‍රෝන කීයද? ප්‍රෝටෝන ගන්න සමාන මෙයාගේ ප්‍රෝටෝනත් 20යි ඉලෙක්ට්‍රෝනත් 20යි. හරිම ලේසි. එහෙනම් ඔන්න පරමාණු ක්‍රමාංකය ගැන කතා කරේ. හරි. එහෙනම් පරමාණු ක්‍රමාංකය කියන්නේ මූලද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටිය තුල තියෙන මොනව සංඛ්‍යාවද? ප්‍රෝටෝන සංඛ්‍යාව. හරි. ඊළඟට හම්බ වෙනවා ස්කන්ධ ක්‍රමාංකය කියලා එකක්. ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුවට තමයි කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. ඒ වගේම ස්කන්ධ ක්‍රමාංකය අපි සංකේතවත් කරන්නේ කැපිටල් A අකුරෙන්, පරමාණු ක්‍රමාංකය සංකේතවත් කරන්නේ කැපිටල් Z අකුරෙන්. හරි ලේසි. එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මොකද්ද? මූලද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටිය තුල තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුවට තමයි අපි කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. ඕනනම් මේක මෙහෙම ලියන්නත් පුළුවන්. A සමානයි P ධන N කියලා ලියන්න පුළුවන්. මෙයාගෙත් ඕනනම් ලියන්න පුළුවන් Z සමානයි P සමානයි ඉලෙක්ට්‍රෝන කියලා. හරි සරලයි. හරිනේ. එහෙනම් ස්කන්ධ ක්‍රමාංකයත් හරි පරමාණු ක්‍රමාංකයත් හරි. හැබැයි ඔය දෙන්න සම්මත විදිහට නිරූපණය කරන්න ඕනේ. ඒ කියන්නේ අපි උදාහරණයකින්ම කිව්වොත් මැග්නීසියම් කියමුකෝ. මෙන්න මැග්නීසියම්. මැග්නීසියම්ගේ පරමාණු ක්‍රමාංකය ලියන්න ඕනේ කොහෙද? වම් පැත්තේ පහළින් පුතේ. මෙයාගේ පරමාණු ක්‍රමාංකය කියන්න ගණන් කරන් ගියාම මෙයා 12 වෙනියානේ. එහෙනම් මෙයාගේ පරමාණු ක්‍රමාංකය ලියනවා මෙතන 12. ස්කන්ධ ක්‍රමාංකයක් දන්නේ නැහැ. ඒක අපි ඉගෙන ගන්න ඕන එකක්. ඒක 24යි මම දන්න හින්දා ලීවා. එහෙනම් මෙන්න අපි මැග්නීසියම් සම්මත නිරූපණය. නිකන් දල වශයෙන් කිව්වොත් පරමාණු ක්‍රමාංකය වගේ දෙගුණයක් ආසන්නව ස්කන්ධ ක්‍රමාංකය වෙන්නේ. ඒ කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ආසන්න වශයෙන් පරමාණු ක්‍රමාංකය වගේ දෙගුණයක්. 100ක් දෙගුණයක් වෙන්නේ. උදාහරණයක් අපි සෝඩියම් ගමුකෝ. සෝඩියම් කියන්නේ 11 වෙනියක්. පරමාණු ක්‍රමාංක 11යි. හැබැයි ස්කන්ධ ක්‍රමාංකය 23යි. තේරුණාද? ඉතින් ඒ වගේ පරමාණු ක්‍රමාංකයේ වගේ දෙගුණයක් හැබැයි 100ක් දෙගුණ නෙවෙයි ආසන්නව දෙගුණයකට සමාන වෙනවා. එහෙනම් එයාගේ 23යි. ඒක අපි ඉගෙන ගන්න එකක් වෙනම
අපි දැනට මතක තියාගන්නේ පරමාණු ක්‍රමාංක ගණන් හදන වෙලාවල් වල ස්කන්ධ ක්‍රමාංක අපිට අපේ ගැටලුව ඇතුලේ දෙනවා. නමුත් අපි ගණන් ගොඩක් හදලා පුරුදු වෙද්දී ඉබේම මේ ඉලක්කම් ටික මතක හිටිනවා. හරිනේ. right. ඔය අපි කතා කරේ ස්කන්ධ ක්‍රමාංකයයි පරමාණු ක්‍රමාංකය කොහොමද මේකේ තියෙන විදිහ සහ විස්තර ටික. ඊළඟට මේ පළවෙනි කාණ්ඩයේ කට්ටිය ස්ථායි වෙන්න, ඒ කියන්නේ දැන් මේගොල්ලෝ ස්ථායි නෑනේ ඇත්තටම. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තාම මේගොල්ලන්ගේ අපි ගමු උදාහරණයක් සෝඩියම් හැම එකටම ගන්නනේ. එයාගේ 11 වෙනියා ඒ කියන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න වෙන්නේ 2 8 1යිනේ. අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන එකක්. ඒතර මෙයා ඉවත් කරලා තමයි මෙයා ස්ථායි වෙන්න කැමති. එහෙම නැත්නම් මෙයා අර උච්ච වායු වින්‍යාසයක් ගන්න ඉලෙක්ට්‍රෝන එකක් පිට කරලා. ඉලෙක්ට්‍රෝන එකක් පිට කරාම තමයි. හරි. දැන් එහෙම නැත්නම් වෙන්නේ මෙයාට ඉලෙක්ට්‍රෝන ගන්නන 7ක් ගන්නට ලේසි එකක් පිට කරන එක. ඒ නිසා මෙයාට හම්බ වෙන්නේ මොන ආරෝපණයක්ද? ධන ආරෝපණයක්. ඉලෙක්ට්‍රෝන එකක් පිට කරන හින්දා මේකම ලියනවා එයාට හම්බ වෙන්නේ ධන එකක ආරෝපණයක්. හරිනේ. ඔය විදිහටම මැග්නීසියම්ට හම්බ වෙන්නේ ධන දෙකක ආරෝපණයක්. ඇලුමිනියම්ට හම්බ වෙන්නේ ධන තුනක ආරෝපණයක්. හරි. 4 ගැන කතා නොකරමුකෝ. එක පස්සේ. මෙයා 7 වෙනි කාණ්ඩය මෙයා ගමු ක්ලෝරින් ලියන්න වෙන්නේ 2 8 7 නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. දැන් මේ අනික පාරක් ඉගෙන ගත්ත කෙනෙක්ට ගැලපෙන්න මේ කියන්නේ. හරි. එතකොට මෙයා ස්ථායි නෑනේ. එක්කෝ මේක ඉලෙක්ට්‍රෝන 7 පිට කරන්න ඕනේ. එහෙම නැත්නම් මේකට ඉලෙක්ට්‍රෝන එකක් ගන්න ඕනේ. පිට කරනවට වඩා ලේසි එකක් ගන්න එක ලේසි නෑ. නැත්නම් 7ක් පිට කරන්න බෑ. එහෙනම් එකක් ගත්තාම මෙයාට මොකද වෙන්නේ? ආරෝපණ ඍණ ආරෝපණ වැඩි වෙනවා. මෙයාට හම්බ වෙනවා ඍණ එකක ආරෝපණයක් හම්බ වෙනවා. ඕන. ඒ විදිහට මෙයාටත් හම්බ වෙනවා 2-. මෙයාට හම්බ වෙනවා 3-. මෙයා සහසංයුජ බන්ධන හදන්නේ මං එයාගේ ඉලක්කම දාන්නම් 4 කියලා. එයාගේ ධන හෝ ඍණ කතාවක් මම මුකුත්ම නොකිය. එයා සහසංයුජ බන්ධන හදන්නේ. ඒ නිසා මං 4 ඉලක්කම තියන්නම්. දැන් මේක තේරෙනවා මේ ඉලක්කම් ටිකක් ආවේ අපිට 2 3 4 මෙතන නම් 1 අය 3 2 1 කියලා. ඔය තමයි මේ මූලද්‍රව්‍ය පරමාණු ස්ථායි වෙන්න එක්ක පිට කරන එහෙම නැත්නම් ලබා ගන්න ඉලෙක්ට්‍රෝන ගාන නැත්නම් හවුලේ තියාගන්න. ඒකට කියනවා වචනයක් සංයුජතාවය. මොකද්ද කියන වචනය? සංයුජතාවය. එහෙනම් මේ කට්ටියගේ හයිඩ්‍රජන් ලිතියම් සෝඩියම් පොටෑසියම් මේ 4 දෙනාගේම සංයුජතාව කීයද? 1යි. බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් මේගොල්ලන්ගේ සංයුජතාව කීයද? 2යි. මෙයාගේ සංයුජතාව කීයද? 3යි. මෙයාලගේ සංයුජතාව 4යි. මෙයාලා දෙනාගේ සංයුජතාව 3යි. ඍණ ගණන් ධන ගණන් කියන්නේ. මෙයාගේ සංයුජතාව 2යි. මෙයාගේ 1යි. මේගොල්ලන්ගේ සංයුජතාවයක් ඉදිරිපත් කරන්නේ එයාගේ බිඳුව කාණ්ඩය කියලා කියන්නේ. ඒ නිසා ඒගොල්ලෝ කිසිම බන්ධනයක් හදන්න සහභාගී වෙන්නේ නැහැ. ඒ වගේම දැන් මෙයාට හම්බෙන්නේ ධන ආරෝපණයක් නේ. මෙයාට ධන මෙයාට මුකුත් නැහැ. මෙයාට ඍණ. ඒවට කියනවා අයන කියලා. එහෙනම් මේගොල්ලෝ හදන්නේ නයිට්‍රජන් හදන්නේ ඍණ අයනයක්. සල්ෆ හදන්නේ ඍණ අයනයක්. මැග්නීසියම් හදන්නේ මොන අයනයක්ද? ධන අයනයක්. පොටෑසියම් හදන්නේ මොන අයනයක්ද? ධන අයනයක්. හරි ලේසි. හරි. එතකොට අපි උදාහරණ කීපයක් කිව්වොත් සෝඩියම් හදන්නේ Na ධන අයනයක්. මැග්නීසියම් හදන්නේ Mg ධන 2 අයනයක්. සල්ෆ හදන්නේ H2-. ක්ලෝරින් හදන්නේ Cl-. හරි. ඉතින් ඒකෙන් පුළුවන් අපිට ලොකු වැඩක් කරන්න. හරි. එහෙනම් ඔන්න චුටි දෙයක් ඔය කතා කරේ. එහෙනම් බලන්න ඔයා හිමින් සීරුවේ ආවර්තගුවේ ඔය පොන්චි කොටස් ටික. හැබැයි පුංචි කිව්වට මේ වැදගත් කොටස් ටිකක්. තවත් ඕනනම් මේක එකක් අප මතක් කරොත් එහෙම හීලියම් තියෙනවා ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩිම කෙනානේ. ෆ්ලෝරින් තියෙනවා විද්‍යුත් ඍණතාව වැඩිම කෙනා. ඉතින් ඒ නිසා ඒ සෙට් එකම ඔයා මතක තියාගන්න ලකුණක් ගන්න පුළුවන් මේකෙන්. හරිනේ. වෙන එකකින් අපි වෙන වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.